ගෙදර ඉඳලම මගේ ස්කින් එකට කරන ට්‍රීට්මන්ට් එකක් ගැන සැලොන් එකකින් ෆේෂියල් එකක් කරලා නැහැ. ස්කින් එක නිරෝගීව තියාගන්න එක තමයි ගොඩක් වැදගත්. ස්කින් එකෙන් මසාජ් කරන්න ඒකිනුත් හොඳ ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන් ස්කින් එක හොඳට හයිඩ්‍රේට් වෙලා තියෙනවා. හයි. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක කරන්නේ ස්කින් කෙයාර් සම්බන්ධයෙන් මොනවා හරි දෙයක් දැනගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට. මේ වීඩියෝ එක ස්පෙෂල් මොකද මම ස්කින් කෙයාර් සම්බන්ධයෙන් ෂෙයා කරගන්න ෆස්ට් වීඩියෝ එක මේක නිසා. අද මම කියන්න යන්නේ ගෙදර ඉඳලා මගේ ස්කින් එකට කරන ට්‍රීට්මන්ට් එකක් ගැන. ගොඩක් වෙලාවට සැලොන් එකට යන්න කම්මැලි සහ සැලොන් එකට යන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් ගෙදර ඉඳන්ම තමන්ගේ ස්කින් එකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් ගැන තමයි මම අද ෂෙයා කරන්න යන්නේ. මම මෙච්චර කාලෙකට තාම සැලොන් එකකින් ෆේෂියල් එකක් කරලා නැහැ. මම ගෙදරදී තමයි මේ ට්‍රීට්මන්ට් එක කරගන්නේ. අන්න ඒක අද මම ෂෙයා කරගන්න යන්නේ. මම මේ කියන්නේ මොනවා ගැනද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඒ තමයි ෂීට් මාස්ක්. ඇත්තටම මේක ගැන කියනවා නම් මම මේ වගේ කලර්ස් වලට තමයි වැඩිම ආස. මම එකතු කරන්න ළඟ තියාගන්න මම ඔක්කොටම වැඩි ආසයි. එක එක කලර්ස් වලින් ෂීට් මාස්ක් අපිට ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය දන්නවා ඒ ගැන. ඉතින් මම ෂීට් මාස්ක් එක යූස් කරන විදිහ ගැන තමයි අද ෂෙයා කරගන්න යන්නේ. මුලින්ම කියන්න ඕන ෂීට් මාස්ක් එකකින් සුදු වෙන්න බෑ. සුදු වෙන්න හිතාගෙන ෂීට් මාස්ක් එකක් යූස් කරනවා නම් ඒක තේරුමක් නැහැ. මම අවුරුදු 1කමාරක් විතර ෂීට් මාස්ක් එක යූස් කරන නිසා එක්ස්පීරියන්ස් එකෙන් මට කියන්න පුළුවන් ෂීට් මාස්ක් යූස් කරා කියලා සුදු වෙන්නේ නැහැ. මට සුදු වෙන්න අවශ්‍යතාවයක් නැති නිසා තමයි මම ෂීට් මාස්ක් යූස් කරන්නේ. ඇත්තටම අපේ ස්කින් එක සුදු වෙනවට වැඩිය මම නම් කියන්නේ ස්කින් එක නිරෝගීව තියාගන්න එක තමයි ගොඩක් වැදගත්. ඉතින් ෂීට් මාස්ක් එකකට පුළුවන් අපේ ස්කින් එක මොයිස්චරයිස් කරන්න. මේක යූස් කරාට පස්සේ ස්කින් එකේ ෆ්‍රෙෂ් ගතියක් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ස්කින් එක ඩල් වෙලා තියෙනවා නම් ඒකට ට්‍රීට්මන්ට් එකක් විදිහට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් වර්ගවල ෂීට් මාස්ක් තියෙන නිසා තමන්ගේ ස්කින් එකට ගැලපෙන ස්කින් ටයිප් එකට අනුව ෂීට් මාස්ක් තෝරගන්න අපිට පුළුවන්. ෂීට් මාස්ක් එකක් විදිහට එන්නේ මෙන්න මේ වගේ එකක්. එතකොට මේකේ තියෙනවා කොටන් ක්ලොත් එකක් වගේ. ඒකට සීරම් එකක් දාලා තමයි තියෙන්නේ. මේක ඇත්තටම ඇප්ලයි කරන්න හරිම ලේසියි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පැක් එකක් මුණ දාගෙන ඉන්න එක පොඩක් අමාරුයි. ඒක නිසා පොඩ බිසි කෙනෙක්ට මේක යූස් කරන්න ලේසියි. මමත් ෂීට් මාස්ක් යූස් කරන්න ගොඩක් කැමති යන්නේ නිසා. මොකද මේක යූස් කරන්න හරිම ලේසියි. ඉතින් අපි බලමු මම කොහොමද ෂීට් මාස්ක් එක යූස් කරන්නේ කියලා. මතක තියාගන්න ෂීට් මාස්ක් එක යූස් කරන්න කලින් මම මූණ ක්ලෙන්ස් කරගන්නවා. එතකොට තමයි ෂීට් මාස්ක් එක හරියටම යූස් කරන්න පුළුවන්. ඒක ඉෆෙක්ටිව් වෙන්නේ. ඒ කියන්නේ මූණේ මොන හරි ඩස්ට් එක හරි මොනවා හරි කුරු දූවිලි තියනවා නම් ඒ වෙලාවට ෂීට් මාස්ක් එක යූස් කරන්න එපා. අනිවාර්යයෙන්ම මූණ ක්ලෙන්ස් කරගෙන ඉන්න. ඉතින් මම මූණ ක්ලෙන්ස් කරලා ඉවර වෙලා තමයි ෂීට් මාස්ක් එක යූස් කරන්නේ. අපි දැන් බලමු කොහොමද මම ෂීට් මාස්ක් එක යූස් කරන්නේ කියලා. ඒ වගේම කියන්න ඕනි මේ ෂීට් මාස්ක් එකේ තියෙන ස්මෙල් එක ඒකටත් මම මාරම ආසයි. ඇත්තටම එක එක ෂීට් මාස්ක් වල ස්මෙල් එක වෙනස්. ස්ට්‍රෝබෙරි එකට මම මාරම ආසයි. ඒක මගේ ෆේවරිට්. මම අද යූස් කරන්නේ මෙන්න මේ ෆේස් ෂීට් මාස්ක් එක. මේක අපිට යූස් කරන්න හරිම ලේසියි. ඒ වගේම මේක දාගෙන අපිට වැඩක් කරගන්නත් පුළුවන්. මේ උඩ තියෙන පේපර් එක ගලවලා ඉවර වෙලා ෂීට් මාස්ක් එක මුණට ඇප්ලයි කරන්නත් පුළුවන්. හැබැයි මේ විදිය මට ලේසි නිසා මම කරන්න පුරුදු වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ ෂීට් මාස්ක් එක තියෙන අපේ ෆේස් එකේ ෂේප් එකටම වුණාට හරියටම මේක පොඩ්ඩක් කට් කරගත්තොත් අපේ ෆේස් එකට හරියටම සෙට් වෙන විදිහට ෂීට් මාස්ක් එක හදාගන්න පුළුවන්. එතකොට මේ වගේ බබල්ස් වගේ එන එක නවත්තන්න පුළුවන්. එතකොට හොඳට ෂීට් මාස්ක් එක අපේ ෆේස් එකට සෙට් වෙලා තියෙනවා.
මේක අපේ මුහුණේ ඇප්ලයි කරාට පස්සේ මෙන්න මේ පැක් එකේ ඉතුරු වෙලා තියෙන සීරම් ටික ෆේස් මාස්ක් එක දාගෙන කතා කරන්න ගියොත් මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මේක දාගෙන වැඩි කතා කරන්න යන්න නම් එපා. මේක අපේ මුහුණට මේ විදිහට ඇප්ලයි කරාට පස්සේ පැක් එකේ ඉතුරු වෙලා තියෙන සීරම් ටික මම අපව යූස් කරනවා. මම අපරාධ මේවා අහක දාන්න එපා ළමයි. හරිම අපරාධ. මේ වගේ සීරම් ටිකත් මම මුහුණේ ඇප්ලයි කරගන්නවා. ඒ වගේම තව ඉතුරු වෙලා තිබුණොත් මම ඒක අත්වලටත් යූස් කරනවා. මේ විදිහට මේක දාලා විනාඩි 20ක් වගේ තියාගන්න ඕනි. ඒ වගේම මට පොඩි දෙයක් කියන්න අමතක වුණා. මේක යූස් කරන්න කලින් පුළුවන් නම් මේක පොඩ්ඩක් කූල් කරලා ගන්න. මම ගොඩක් වෙලාවට එහෙම කරනවා. අද නම් කූල් කරන්න බැරි වුණා. 20 minutes වලට පස්සේ අපිට පුළුවන් ෂීට් මාස්ක් එක රිමූව් කරන්න. මේක මෙහෙම විසි කරලා දාන්න එපා. අමුණට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ වගේ නෙක් එකේ නැත්නම් වගේ අත්වල ඇප්ලයි කරන්න මේක ඉතුරු වෙලා තියෙන ටික විසි කරලා දාන්න එපා. ෂීට් මාස්ක් එක යූස් කරලා ඉවර වුණාට පස්සේ ආගාව ජෙල් රෝල් එකක් එහෙම නැත්නම් ගුවාෂ් එකක් තියනවා නම් ඔයාලට පුළුවන් ස්කින් එකෙන් මසාජ් කරන්න. ඒකිනුත් හොඳ ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේක යූස් කරලා ඉවර වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ස්කින් එක හොඳට හයිඩ්‍රේට් වෙලා තියෙනවා. ඒ වගේම රිෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා ස්කින් එකට. ෂීට් මාස්ක් එක ඇප්ලයි කරාට පස්සේ කියන්නේ ෂීට් මාස්ක් එක ඇප්ලයි කරගෙන ඉන්න වෙලාව පුළුවන් තරම් තමන් වෙනුවෙන් ගත කරන්න, රිලැක්ස් වෙන්න try කරන්න. මමත් ගොඩක් වෙලාවට සින්දුවක් අහගෙන රිලැක්ස් එකේ තමයි ඉන්නේ. ෂීට් මාස්ක් එක ඇප්ලයි කරාට පස්සේ කියන්නේ ඇප්ලයි කරගෙන ඉන්න වෙලාවට මම කලින් කිව්වා වගේ මේකෙන් අපිට ස්කින් එක ට්‍රීට්මන්ට් එකක් වගේම රිලැක්ස් වෙන්න පුළුවන්. මොකද අපේ ස්කින් එකට කූල් ගතියක් දැනෙනවා. ඒ වෙලාවට රිලැක්ස් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වෙලාව තමන් වෙනුවෙන් ගත කරන්න රිලැක්ස් එකේ ඉන්න try එකක් දෙන්න. ඒ වගේම ෂීට් මාස්ක් එකක් මිලදී ගන්න හරිම ලේසි. මේක හරිම අඩු මුදලකට කියන්නේ රුපියල් 200-300 වගේ නම් උඩට ඕනම ගානකට අපිට ෂීට් මාස්ක් එකක් මිලදී ගන්න පුළුවන්. fancy shops, pharmacies වගේම Instagram pages වලිනුත් අපිට මේක buy කරන්න පුළුවන්. මමත් ගොඩක් වෙලාවට online orders තමයි දාන්නේ Instagram එකෙන්. ඉතින් ඒ විදිහට search කරලා බලුවොත් ඔයාලටත් පුළුවන් එක එක brand වල ෂීට් මාස්ක් ගන්න. Korean sheet mask එහෙම නැත්නම් ගොඩක් වෙලාවට Dr. Russell brand එකේ sheet mask තියෙනවා. ඒ වගේ එක එක brands වල sheet mask ඔයාලට try කරන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ, එක්කෙනෙකුගේ ස්කින් එකට ගැලපෙන දෙයක් තව කෙනෙක්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. තමගේ ස්කින් එක මොන වගේද, ස්කින් ටයිප් එක අඳුරගෙන, ස්කින් එකේ ඇක්නිස් තියෙනවද, මොනවද ස්කින් එකේ තියෙන ප්‍රොබ්ලම්ස් කියලා අඳුරගෙන ඊට පස්සේ තමයි ෂීට් මාස්ක් එකක් වුණත් යූස් කරන්න ඕන. ඉතින් එක එක්කෙනාගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න වලට අදාළව ෂීට් මාස්ක් තියෙනවා. ඒවා ගැලපෙන විදිහට තෝරගන්න ඕනේ. සැලොන් එකකට යන කම්මැලි කෙනෙක්ට සැලොන් එකකින් ට්‍රීට්මන්ට් එකක් කරන්න, ෆේෂියල් එකක් කරන්න අකමැති කෙනෙක්ට මේක හොඳ ට්‍රීට්මන්ට් එකක් ගෙදරදිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ කෙනෙක්ට මොන හරි අයිඩියා එකක් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ ඉස්සරහටත් මම ගෙදරදිම ස්කින් එකට කරන ට්‍රීට්මන්ට්ස් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මොන හරි දෙයක් මේ වීඩියෝ එකෙන් දැනගත්තා නම් ඒ ගැන කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. So thanks for watching.